කියන්න එන්න එපා. අද ඔබතුමා මේ පොලිසිය DIG ලා ගැන you have 1 more minute. ඔන්න උසස් වීම ගැන අයවා ගැන කියන්න එන්න එපා අපිට. ඔබතුමා දැන් තානිය අපේසේකර මහත්තයාට අර රවී සෙනවිරත්න මහත්තයාට ඇවිදින්න පුළුවන් බලන්න. ඔබතුමා ඔය ප්‍රොමෝෂන් දීලා තියාගෙන ඉන්නේ. හරියට පොලිසිය වැඩ කරනවා නම් හරියට පොලිසිය වැඩ කරා නම් ඔබතුමාට පොලිසිය ගැන හරියට බලලා කරන්න රාජකාරී. අර මුජිබුල් රහ්මාන් ඇමතුමා කියපු ටික ඔළුවට ගන්න. මෙතන ඉඳලා ආවිලා නිකන් සද්දේ දාලා අපි බය කරලා අපිට කියනවා අපි බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මැරුවත් පස්සෙන් ඉන්නවා. ඒක හිතේ තියාගන්න. අපේ ආරක්ෂාව අයින් කළා ඔයා හිතාගෙන ඉන්නේ නෑ වැලිගම සභාපති මැරුවා කියලා. මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්ම මෙයා. ඔයාගේ නමක් දාන්නේ. ඔයත් ත්‍රස්තවාදියෙක්. ඔයත් ත්‍රස්තවාදියෙක් කණ්ඩායමක් හැටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ ත්‍රස්තවාදී. සත්‍යවාදියෙක් හැටියට තමයි අපි ඔයාගේ නමක් දාන්නේ. ඒ නිසා මීට වැඩිය කතා කරන්න තියෙනවා නම් අපි හැමෝටම කතා කරන්න පුළුවන්. යට ගිය දවස කතා කරන්න ඕන නම් ඒවා අපිට කියන්න පුළුවන් ඕන තරම්. අපි වැඩිය කියන්නේ නැතුව හිටියේ ඒකයි. එහෙම කරන්න එපා. මිනිස්සෙක් ඡන්දේ ඉල්ලලා දිනලා ඒ මිනිස්සයා ප්‍රාදේශ සභාවේ සභාපති උනේ. පාතාලය රටේ ආරක්ෂාව. අද අපේ ආනන්ද විජේපාල ඇමතුමා කතා කරන වෙලාවේ මං ඒත් කල්පනා කළා මේ පාර්ලිමේන්තු විපක්ෂයේ සමහර පුටුවල හැම පුටුවෙම නෙමෙයි ඉත්තෑවෝ ඉන්නවද කියලා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කතා කරගෙන අහන් ඉන්න බැරුව උඩ පයින් කීප දෙනෙක් හිටිය හැබැයි හැමෝම නෙවෙයි. ඉතින් මං හිතන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දාලා එහෙම ඉත්තෑවෝ ඉන්නවා නම් අයින් කර ගන්න ඕනේ. නැත්තම් මොකද හේතුව අපි පාතාලය නවත්තනවා පාතාලය මර්ධනය කරනවා කිව්වම ගුණ සම්පන්න ශිෂ්ට පුරවැසියෝ නම් කලබල වෙන්න ඕනේ නැහැ. එහෙම කලබල වෙනවා නම් අපිට ඒ කට්ටිය ගැන වෙනම කියවීමක් අපි හදාගමු. කෙසේ වෙතත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තව සමහරු කියන්නේ දුනා අපිව මරන්න යනවා. කවදාවත් නැහැ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කමත් බය හිතන මූණක් තියෙන්නේ. හොල්මනන්න වෙන්න එපා. හොල්මනන්න වෙන්න එපා. නිකන් දැක්ක උදේට දැක්කම බය හිතනවා. හොල්මනක් වෙන්න එපා. අපි ඔබතුමාව ආරක්ෂා කරනවා. බය වෙන්න එපා. හරි.